මේ මැරිලා ඉන්න කෙනාව අඳුරනවද? දන වොයිස් දැන් අපේ වත්තේ මහත්තයා තමයි මේක. මේ මහත්තයව අන්තිමව දැක්කේ කොයි වෙලාවේද? ඊයේ අවස දැක්කේ. අපි දල් කරනකොට දැක්කේ. ඒකත් විසඳුනේ නැති අභිරහසක්. ඉතින් ලකුන්නේ මොකෝ මේ පැත්තේ? සත්තුන්ට මේ වතුයා ඉන්න පුළුවන්. ඩොක්ටර් ගන් ටික කතාවක් තියෙනවා සර්. ඒකයි මම සර් හම්බෙන්න ආවේ. හොඳයි කියන්න. සර් ඔය වත්තේ භයානක දිෂ්ටියක් තියෙනවා සර්. ඒ කියන්නේ? ඒ කිව්වේ සර් බලගතු යක්ෂාත්මයා දිවියෙක් වගේ ඇවිල්ලා මිනිස්සුම මරනවා සර්. හොඳයි. සුපිරින්ඩන් වරයා වත්තට ඇවිල්ලා කොච්චර කාලයක් වුණාද? සර් මන් දන්න හැටියට නම් අවුරුදු 15ක් විතර වෙනවා සර්. ඔය සුපිරින්ඩන්ට තරහකාරයෙම හිටියද? වත්තේ කසිප් වෙන රාමලිංගම් සර්. සුපිරින්ටන්ඩන්ට් මහත්තයාගේ තරහකාරයා. රාමා අපි ආයේ හම්බුණානේ. ඔව් සර් ඒ වුණාට සර් මම මේ වැඩේ ඔක්කොම අත්හැරියා සර්. මොකද හිතන්නේ මේ කංකානවරයා කියපු කතාව ගැන? සර් මේ මියගිය සුපිරින්ටන් වටේ වෙනම කතාවක් තියෙනවානේ. කංකානවරයා කියන විදිහට ඔය සුපිරින්ටන්වරයාව ළඟින්ම ඇසුරු කරපු අයගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නේ දර්ශන විතරයි. අපි මිනිහා ගැන ප්‍රශ්න කරමු සර්. මිනිහාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා ගුණසේකර ඔයා වත්තට ගිහිල්ලා මේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න. තොරතුරු ටිකක් හොයාගන්න. හොඳයි සර්. මම බලන්න. ඔව් වත්තේ වැඩ කරපු ශාමලී මිස් පදිංචි වෙලා හිටියේ වත්තේමද? සාමාන්‍ය මිනිස්සුන් වත්තේ සුපිරින්ටන්ඩන්ට් මහත්තයා කොහෙන් හරි චාටුවෙන් සාමලී මිස්වයි එයාගේ මල්ලිවයි වත්තේ ගෙදරකම නවත්තගත්තා සර්. ඊළඟට මොකද උනේ? මොනව වෙන්නද සර්? සුපිරින්ටන්ඩන්ට් මහත්තයා සැරේ සාමලී මිස්ව දැලේ දාගත්තා සර්. ඊළඟට මොකද උනේ?